ini kan nggak boleh kan ya? Mobil angkat kan nih kok? Kok pasir gitu? Angkat kan mobil. Udah kan? Soalnya cukup di pasar ini nih produk ini kalau di pasar aja lepasnya. Tapi rumahnya produknya yang kita dalam ini. Maitri paramita పూర్ణకల బోధి సత్య සසර භවකාලාත්‍රයේ මම මේ මනෝලෝ ජන්මාන්තරගතේනේ මේ සියලුම සත්‍ය දුකින් ගලව ගන්නවා. ඒ වගේම මේ සක්වල සත්‍යය, ඒ වගේම මේ ලෝක සත්‍යය, මේ විශ්ව මණ්ඩලයේ මේ විශ්වයේම සත්‍ය දුකින් ගලව ගන්න එක තමයි අනන්ත වූ මෛත්‍රියෙන් මම පාරමිතා පූර්ණ කළ මනෝලෝ ජන්මාන්තරගතේ. මේ ලෝකේන සියලුම සත්‍ය, මිනිස්ය, දේව, දිව්‍යමය, අසුර, ඒ වගේම අපාදිපා සිව්පා සත්‍ය සියලුම සත්‍ය දුකින් ගලව ගන්නට තමයි මම මනෝලව අනන්ත වූ මෛත්‍රී පාරමිතාව පූර්ණ කළා. ඒ නිසා මේ දරුවන්ව බන්ධනය කරගෙන මේ දරුවන් හිංසා පීඩා කරන්න එපා. මම මේ සියලුම සත්‍ය දුකින් ගලව ගන්නට තමයි මේ සියලුම දේවල් කරන්නේ. පතිනි ධර්මතාවය තුළ ගත්තාම පතිනි ධර්මතාවයට අධිපති වෙන්නේ අග්‍ර වෙන්නේ සූර්ය දෙවියන්. මම තමයි මේ සසරේ පතිනි ධර්මතාවය මේ ලෝකයේ ඇති කරේ. ඒ වගේ මගේ ආදිති මාතාවයි මමයි දෙන්න තමයි මේ ලෝකේ දරුවෝ රකින්න මේ සියල්ල සිදු කරේ. පතිනි ධර්මතාවය මුලා කරමින් මේ වගේ මනස දරුවන්ව බන්ධනය කරගෙන කටයුතු කිරීම සුදුසු නැහැ. මොකද මම මේ මනෝලෝට එනකොට එන්න කලිනුත් මම කිව්වා. මොකද මගේ ධර්ම රාජ්‍යය ඇති වෙනකොට මම සූර්ය දිව්‍ය මහා බෝධිසත්වයා. ඒ නිසා මගේ ධර්මතාවය ඇති වෙනකොට මේ මනසයව බන්ධනය කරගෙන කිසිදු සත්‍යයකට ඉන්න බෑ. දෙවි කෙනෙකුටවත් ඉන්න බෑ. ඒ හැමෝටම මේ ලෝකෙන් අයින් වෙන්න පුළුවන්. නමුත් ඕනේ මේ ලෝකෙන් අයින් වෙලා නැතුව මනුස්ස ලෝකයේ මනස දරුවන්ව බන්ධනය කරගත්තා. නිසා මම මේ බන්ධනය දරුවගේ ශරීරයෙන් අයින් වෙලා මනුස්ස සත්‍යයක් ගලව ගන්නවා. මේ දරුවට බන්ධලා ඉන්න අසුර සත්‍යනොත් මම මේකෙන් ගලව ගන්නවා. ඒ නිසා මේක ටිකක් දරාගෙන ඉන්නට සිද්ධ වෙනවා. පැහැදිලිද මම කියන දේ? නිසා ඔයා කියන බය වෙන්න දෙයක් නැහැ. ටිකක් කරලා උතුරු කරලා යන්න. මේ වැඩි වෙලාවක් අමාරු වෙන්නේ නැහැ. බය වෙන්න එපා. සතිනේ ධර්මතාවයට අග්‍ර වෙන්නේ මේ සත්වාදාත්‍රි සූර්ය මණ්ඩලයට අධිපති කියලා දරන සූර්ය මණ්ඩලයේ ප්‍රධාන වන දිව්‍යමය දේවතාවය. මේ දේවතාවිය තමයි ආදිත්‍ය කියන්නේ. ආදිත්‍ය කියන්නේ මේ සක්වලම පාලනය කරන සියලු සත්වයාගේ මව වගේ ගෞරවයක් තියෙන දේවතාවියක්. ඇය විසින් මේ ලෝකෙට ඇගේ පුතණුවන් හැටියට සූර්ය දෙවියන් හැටියට මම මනුස්ස ලෝකෙට ආවේ. ඇගේ ආශිර්වාදය ඇතුව. මොකද මේ ලෝකේ සත්‍යය මේ බන්ධනයෙන් ගලව ගන්න. ඒ නිසා මේ වෙනකොට මේ මිනිස්සු ගොඩාක් මුලා කරගෙන ඉන්න මේ සත්‍යයන්ව ගලව ගන්න. මිත්‍යා දෘෂ්ටි. මම බය වෙන දෙයක් නෑ බන්ධනයක් කියන කන්නේ. Kata-kata ini dan monokotak dari sakti variasi yang menasihkan dan oleh sakti ධර්මතාවය නෙවෙයි. උපදක ලේසෝ තියෙනවා. ඔයාලට පැන් දෙන්න මම මොකටද බලන්නේ. ලෝකයේ මිනිසුන්ව ගාහණයට අරගෙන බන්ධනය කරගෙන නැති කරගෙන මේ දේවල් කරන්න දෙන්නේ නැහැ මම. මම මේ මනුස්ස ලෝකයට ආවේ මේවා ඔක්කොම නතර කරන්න තමයි. ඒක නෙමෙයි. මේ මනුස්ස දරුවෝ මොනතරම් දුකක් විඳිනවද? වරන් කියන්නේ දිව්‍යමය ඉන්නවනේ මිනිස්සුන්ට පිට දෙන්නේ. මේ විදිහ මනුස්ස දරුවන් නිසා පීඩාවල් දුක් දීලා ඉවරලා මොකද මේ කරන ධර්මතාවය? කොසම් පොයි වෙනකොට බලා ගන්න පුළුවන් මේ ලෝකෙ මොකද්ද වෙන්නේ කියන්නේ. ධර්ම මොයි බන්ධනයන් අයින් කරුවාම අයින් වෙලා යන එක හොඳයි. කොසම් පොයි වෙනකොට මේ ලෝකෙ ගොඩාක් දෙවෙන දේවල් සිද්ධ වෙයි. මොකද ඒ කාටවත් අසුරයන්ටවත් දෙවියන්ටවත් නිකන් හම්බ වෙන්නේ නැහැ. මේ දරුවගේ ශරීරය හද කරන්න හිර කරන්න පත් වෙන සිදු කෙරුවොත් මං හිසෙන් අල්ල ගන්නවා. මං එළියට ඇදලා ගත්තොත් මේ බන්ධනයෙන් කිය දන්නවනේ තේරෙන්නේ මොකද කියලා වෙන්නේ. හරි ඔයා දැන් අරක බලන්න. කකුල අල්ලගන්න. හොඳරෙන්න දෙන්න කොහොමද? ඉතින් සමහරවිට මොකද වෙන්නේ කියන දේ අග්නි නිර්මිත කරමු.
නිසා මේ දරුවගේ ශරීරය දරාගෙන ඉන්න වෙනවා දෙන්න. පොඩ්ඩක් මේක අයින් වෙනවා ටිකක් දරාගෙන ඉන්න වෙනවා. හිතේනවා. මේ දරුවගේ බඩු. දැන් කතා කරන්න අවසර තියෙනවා. මොකද මේ සක්වල තුළ කිසිම සත්‍යයකට මගේ අවසර නැතුව කතා කරන්න බෑ. මේ සක්වලට අධිපති ඉහළ මණ්ඩල වල ඉන්න දෙවි කෙනෙකුටවත් මගේ ධර්මතාවයට අවසර නැතුව මේ සක්වල තුළ මේ විශ්වය තුළ කිසිම දෙයක් කරන්න බෑ. මේ විශ්වයටම අධිපතිව විශ්වයම පාලනය කරන්නේ මම මේ සසර භව ගමන මෛත්‍රී පාරමිතාව පූර්ණ කළ මහා සූර්ය බෝධිසත්වයා. නේ? මම මේ විශ්වයේ සූර්යාට අධිපතිවද මේ විශ්වයේ මහා බෝධිසත්වයෙක් හැටියට පාරමිතා පූර්ණ කළ මහා බෝධිසත්වයා. මේ සක්වලන මගේ ධර්මතාවය තුළ තමයි මේ වෙනකොට මේ විශ්වය පාලනය වෙන්නේ. කියන්නේ කොහොමද මේ දරුවට විය යුත්තේ? මොකද පැහැදිලිවම දන්නවා මේ වෙනකොට මේ ලෝකේ තියෙන සියලුම මිත්‍යා දෘෂ්ටික ධර්මයන්ගේ ප්‍රයත්න මම විනාශ කරගෙන යනවා. මොකද මේ ලෝකේ පවතිනට ඕන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ බෝධිසත්ව ධර්මයේ විතරයි. මගේ ධර්ම රාජ්‍යය තමයි මේ ලෝකේ අනාගතයේදී ඇති වෙන්නේ. මගේ ධර්ම රාජ්‍යය ඇති වෙනකොට මේ ශක්තිය පාලනය වෙනකොට වැඩි දවසක් යන කලින් මේ ලෝක ධාතුවේ මගේ ශක්තිය පාලනය වෙනකොට සියලු මිත්‍යා දෘෂ්ටික ධර්මතාවයන් දැන් මේ වෙනකොට ගොඩක් විනාශ වෙලා තියෙනවා. ඒ වගේ ප්‍රයත්නක් නැහැ. ඒතර මේ වගේ දරුවන්ගේ ශරීරවල බන්ධන වෙලා ඉන්න ඒ බන්ධනයන් අයින් කළා මම යාලව සුදුසු වෙන ලෝකයන්ට යවනවා. මම සියලුම සත්‍ය විකින් කලව ගන්නට තමයි මේ මනෝ ජන්මාන්තර ගත්තේ. නේද? මොකද මම මනස දරුවන් විතරක් නෙමෙයි දිව්‍යමය සත්‍යයන්, අසුර, දේව, මේ අපාදේපාසු විපාසතුන් මේ සියලුම සත්‍යයන් මම විසින් අනාගතයේදී ගලව ගන්නවා. කියන්නේ කොහොමද වියත්තේ? පිළිගන්නවද මගේ ධර්මතාවය? පිළිගන්නවා. පිළිගන්නවද මම සසරේ මෛත්‍රී පාරමිතාව පූර්ණ කළ මහා බෝධිසත්වයන් කියලා? පිළිගන්නවද මම සූර්ය දෙවියන් කියලා? මගේ ධර්මතාවයට ඉහළින් මේ විශ්වයේ කුමන ධර්මතාවයක් පවතිනවද? නැහැ. මේ වෙනකොට මම මේ සක්වා ධාතු මේ ලෝකේ සියල්ල මම මගේ ධර්මතාවයෙන් පාලනය කරමින් ඉන්නේ මගේ ධර්ම රාජ්‍යය ඇති කරන්නේ. ඒ නිසා මේ දරුවගේ මේ තියෙන බන්ධනයන් අයින් කරලා මගේ ධර්මතාවයෙන් අයින් කරගෙන ඔය මේ දරුවව ග්‍රහණයට අරගෙන ඉන්න මේ අමනුෂ්‍ය සත්‍යයට අයින් වෙලා එයාලගේ ලෝකයට අයින් වෙලා යන එක හොඳයි. ඊට පස්සේ මේ දරුවව අපි ආධ්‍යාත්මික ධර්මතාවයකට සුදුසු වෙනා අපේ ධර්මතාවයේ මේ දේශේ මගේ ධර්මතාවයන් ඇති වෙනවා. ඒ ඇති වෙනකොට ඒ තුළ ආධ්‍යාත්මික සත්‍යයට පිට වෙන්න පුළුවන් ධර්මතාවයන් මේ ධර්මයේ තුළ තියෙනවා. පැහැදිලිද? ඊට වඩා මේ දරුවගේ මවට කුමක්ද කිය යුතු දෙයක් තියනවද? කියන්නේ. සෞදරවත් පැහැදිලි මගේ ධර්මතාවය මම මේ සක්වලට අධිපති සූර්ය දෙවියන් මහා බෝධිසත්වයන් මෛත්‍රී කාරණිකාව පූර්ණ කළ බලන්න පටන්. දැන් මේ දරුවත් එක්ක කරා. අයියන් මේ දරුවෝ බෝසත්යන්ට බාර දෙන්න කියන දේ තමයි කියන්නේ. එයා කියන්නේ යාළව මේ බන්ධනය අයින් කරලා යවන්න කියලා. එහෙමද කියන්නේ? ඔව්. ඒ ධර්මතාවයට අනුව කටයුතු කරන්න කියලා. සවනාරි. ඉතින් මේ දරුවා ඔය කටයුතු කරන ස්ථානයේද? ඔව්. මොන වගේ ස්ථානයක්ද සකස් කරලා තියෙන්නේ? ඒක කොච්චර භූමි ප්‍රමාණයක් තියෙනවද? කියන්නේ මේක එක්කම බලනකොට වල කිට්ටුවද තියෙන්නේ? ඒක මේක සම්බන්ධ නෑ මේ ගෙවල් කිට්ටුවද? එහෙමනොත් අපිට යන්න කලින් එතන ගිහිල්ලා බලලා මොනවා හරි තියෙනවා නම් අපි ඉස්සෙල්ලා දෙන්න. එහෙම සුදුසුයි. තේරුණා? මේ භූමියත් එක එක බන්ධනයක් වෙලා තියෙනවා මේ දරුවන්ට මේ බන්ධනයක් වෙලා ඒ වගේම ප්‍රශ්න ඇතිලා තියෙනවා. එයාලත් මේ බන්ධනයක් වෙලා තියෙන්නේ නේද?
මට අනාගතයේ කිසිම ගමනක් යන්න මේ කියන්නේ අනාගත කරන්නේ තේරෙන්නේ. ඒ ප්‍රශ්නේ ඔව්. එයාලෙන් අහන්න මේ හැමදේම විසඳලා මොකද ඉදිරියේදී මේ ලෝකේ බුද්ධ ධර්මයේ තමයි අනාගතයේදී ඇති වෙන්නේ. මොකද මගේ ධර්ම රාජ්‍ය ඇති කරන්න තමයි මම මේ ධර්මපාගමනක් යමින් මේ දේශේ පුරාම යන්නේ. මොකද සත්‍යයක් පිටම ඔය වචන ධර්මතාවය දකින්න නැතිනේ. නේද? එතනත් අර පත්තිනිගේ වරන් කියලා අර හපු දරුවා දෙකනේ අපි දැන් මේක අයින් කරගෙන යනවා. ඉතින් මේ ඉන්නම තමයි කියන්නේ එයාලට අයින් වෙන්න ඕනේ. දැන් එයාලගේ පැවැත්මක් නැහැ මේ ලෝකේ. දැන් මගේ ධර්මතාවයේ පැවැත්ම තමයි පවතින්නේ. එයාලා අයින් වෙලා ඉතින් මගේ ධර්ම රාජ්‍ය තමයි තියෙන්නේ. මේ දරුවා ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් හොඳයි කියන දේ තමයි එයාලා කියන්නේ. සමියාව ආධ්‍යාත්මික පැත්තට ඒ කියන්නේ අපි මේ ධර්මයේ තුල අපි මගේ තියෙනවා ශක්ති දොරටු කියන ධර්මතාවය. එතකොට මේ ශක්ති දොරටු කියන ධර්මතාවය මම නැතුව මේ දේශේ මම හැමතැනම හදනවා. දැන් මේ ප්‍රදේශෙත් අපි හදන්න සැලසුම් කළා. ඒත් ඒ ශක්ති දොරටු හදලා ආධ්‍යාත්මික කටයුතු කරන්න කැමති අයට බාර දෙනවා. බාර දුන්නාම ඒ ශක්තියකට ඇතුල් වෙන්න තියෙන දොරටුවක්. ඒක අපි පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ මේ ශක්ති දොරටුව හදලා මේ වෙදරුවේ පටවි ලෝකනේ. ඒ ශක්තිය දොරටුවෙන් ඇතුල් වුණාම මීට අපි මේ පාලනය කරනවා වගේම ශක්තියක් ඒ ශක්තිය ඇතුල් වෙනවා. ඒකෙන් ඇතුල් වුණාම වෙන ශක්තියකට ඇතුල් වෙනවා. ඒතර අර සත්‍යයේ භවයේ ශක්තිය පාලනය වෙලා නිරෝගී වෙලා සුවපත් වෙන දේවල් වෙනවා. يعني ওই විදිහට මේම වෙනවා. ඒකට අපි බලමු සමහරට මේ දරුවෝ මගේ ළඟට එවන්නේ නැත්නම් මොනවා හරි සැලසුමකට තමයි. يعني මෙයාලට ඉන්න බෑ ගැලවෙන්න ඕනේ. ඒතර මෙයාට ආධ්‍යාත්මික පැත්ත හොඳයි කියන දේ තමයි ඔයාලා ඉන්නයි කියන්නේ. කතා කරන්නේ. එහෙමද කියන්නේ? ඒ කියන්නේ මේ දරුවෝගේ ජීවිතේට ආධ්‍යාත්මික පැත්ත තමයි සුදුසු වෙන්නේ කියන දේ. ඒ කියන්නේ මෙයාලා කියන්නේ මට ඒ කියන්නේ මෙයා කියන්නේ මෙයා අර ලෞකික ජීවිතේට වැඩිපුර බැඳීමක් කැමැත්තක් නැහැ. මෙයා ආධ්‍යාත්මික පැත්ත හදා ගන්න උත්සාහ කරනවා. ඒ වගේ දේවල් තමයි කියන්නේ. ඒක ඇත්තද බොරුද කියලා ඔයාලා තමයි දන්නේ. ඔව් ඒ වගේ. එහෙනම් අපි මේක අයින් කරලා ඒ ඉන්න අය අයින් කරලා අපි සුදුසු වෙන දිහාකට යවනවා. යවට පස්සේ යාළගෙන් අහලා මොනවා හරි කළ යුතු දෙයක් තියෙනවා නම් අපි තව කරලා දෙන්න. ඊට පස්සේ අපි බලමු මෙයා ඉන්නවල ඉන්න භූමියක් බලලා මොනවා හරි විය යුතු දෙයක් තියෙනවා නම් අපි අර දොරටු ධර්මතාවය මේ හදන්න නැස්ති කරන්නේ. මේ ගමේ නැතෙක් සාකච්ඡා. එහෙම හැදුවොත් ඒ කියන්නේ එහෙම හදනවා කොහොමද? ඒතකොට මේ වගේ දරුවෝ අපිට සම්බන්ධ කරගෙන මේක පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම වුණොත් දැන් ඔයාලට පරිසරයේ තියෙනවා නම් අපිට හදන්න පුළුවන් ඕනකම. නේද? එහෙම ධර්මයේ පැත්තට මේවා කරගන්න. ඒ ධර්මයේ තුල සත්‍යයට පිට වෙන්න පුළුවන් ධර්මතාවය මීට වඩා ඉහළයි දැන් ඔයාලා දකින්න ඇති. නේද? හරි. එන්නේ නැගිටින්න. හරිද? හරි නේද? හරි. හරිනේ නේද? සත්‍යය නෑ. මාරු. ඒ අර ශරීරේ බන්ධනයක් තියෙනවා නේද? ඒව අයින් කරන්න ඕන අපි දැන් සම්බන්ධ වෙලා ඒව අයින් කරනවා.